අනිවාර්යෙන්ම කෑම කන්න දෙන්නේ නැතුයි. කන්න දෙන එකක් නෑ. මට නම් මේ මෙඩිකල් චෙක් අප් එක කරන්න බෑ. මගේ අංකෙවත් තාම ආවේ නෑ. එන්න කලින් මම ඉක්මනට යන්න ඕනේ. රොකී ඔයා තමයි මුලින්ම ඉන්නේ පුතේ. ඊට පස්සේ ජිල්බෝ. ජිල්බෝ තමුන් ඒ පාර කොහෙද යන්නේ? නෑ මේ අපේ රොකීගේ අංක එකනේ. ඒ නිසා මම පොඩ්ඩක් ඇවිදින්න ගියා. හරි එහෙනම් කමක් නෑ. මම මෙතෙන්ට වෙලා ඉන්නම්. රොකී මමත් ඔයත් එක්ක ඇතුළට එන්නද? තනියම ඉඳලා මට කම්මැලිනේ. ඔයා මෙතනම ඉන්න. ජිල්බු ගැන හොඳට බලා ගන්න. එයා මෙතනින් මාරු වෙන්නයි හදන්නේ. Don't worry. මේ හැපි ඉන්නකන් ඒක නම් කොහෙත්ම වෙන්නේ නෑ. කොහෙද මේ දුවන්නේ? ඇයි ඔයා මෙඩිකල් චෙක් අප් එක කරන්නේ නැද්ද? මං ආපු ඇතුළට නැවිලා තියෙන්නේ. ජිල්බෝ චාලි සර්. ඒ ජිල්බෝ අන්න රොකී එළියට ආවා. දැන් එහෙනම් ඔයාගේ වාරේ ඇවිල්ලා තියෙන්නේ. දන්නවද හැපි? මං කරපු හැම ටෙස්ට් එකක්ම නෝමල්. මම නිරෝගීමත් වගේම ශක්තිමත් කෙනෙක්. දැන් නම් අංකල්ටයි ආන්ටිටයි මං ගැන බය වෙන දෙයක් නෑ. කියනවද ඔයාගේ කාත් එක්කද කතා කරන්න කියලා? අනේ හැපි ඔයා මොකද මෙහෙ කරන්න කියනවද? මට ටිකක් සනීප නෑ ජිල්බු. රොකී මාත් එක්ක තමයි කතා කර ආවේ. එහෙම නේද රොකී? ජිල්බෝ චෙක් අප් එකට ඇතුළට යමු නේද? නෑ සර්. මට කලින් මේ හැපිව චෙක් අප් එකට යමු. එයා ගොඩක් අසනීපෙන් ඉන්නේ සර්. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ක්‍රියේටිව් ආර්ටිස්ට් channel එකේ තවත් අලුත් එපිසෝඩ් එකකට ගොඩ දෙනෙක් මම අහලා තිබුණා කොහොමද කරද්දී කරගන්න මුලින්ම ඊට පස්සේ පස්සේ කරන්න පුළුවන් හැපිගේ චෙක් අප් එක කරලා ඉන්න. එහෙම නේද සර්? පොයින්ට් එකට වාගේ ප්ලේ එකක් ගෙනියන්න. ඔයා පළවෙනි වතාවට තමයි හොඳ වැඩක් කළේ ජිල්බෝ. කරනවා. රොකී කිසි ප්‍රශ්නයක් නැහැ. ජිල්බෝ හැපිට පස්සේ චෙක් අප් එකට යයි. මට පිස්සුනේ. යන්න. හරි මම මේ ජිල්බු ගැන පස්සේ බලා ගන්නම්කෝ. ඊට කලින් හැපිගේ මෙඩිකල් චෙක් අප් එක නවත්තන්න වෙනවා. ගිහින් දැම්ම මතනින් වාඩි වෙන්න. හරි. භූතයෙක්ගේ මෙඩිකල් චෙක් අප් එකක් කරන පළවෙනි අවස්ථාවෙන් නැති. ඩොක්ටර් සී නැති වෙන්න නම් එපා. කොහොමද හුස්ම ගන්න බලන්න? අනිදීනේ මගේ නලාව කැඩලවද්ද? මේක දෙයක් කොහොමද වෙන්නේ? මෙයාගේ හાર્ට් බීට් එක මට ඇහෙන්නේ නැහැ නේ. මොකක් හරි අවුලක් වෙලා වගේ. දැන් මෙයාට කොහොමද කියන්නේ භූතයින්ට හાર્ට් බීට් එකක් නැහැ කියලා? මාර අවුලක් නේ. අයිඩියා. හැපි මේක ගන්න. ඩොක්ටර් මගේ යාළුවට අවුලක් නැහැ නේද? ඔය හොඳ වෙලාවට තමයි මෙතෙන්ට ආවේ ළමයෝ. මෙයාගේ හදවතේ සද්ද ඇහෙන්නේ. හදවතේ හිලද්ද දන්නේ. මගේ මේ ඔළුවත් එක කැරගෙනවා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද ඩොක්ටර්? මගේ යාළුවා භූතයෙක්වත්ද? හાર્ට් බීට් එක නැති. ඔයා ආපහු චෙක් කරලා බලන්න. බලන්න ඩොක්ටර්. ඉන්නකෝ බලන්න. In this video, we are going to learn how to draw the internal structure of pea. First of all, we have to draw. හරි මුදුමයි. දන්නවද මෙයාගේ හදවත කියන්නේ හරියට බල්ලෙක්ගේ වගේ. මොකා? එතකොට අපේ හැපීට සනීප නැද්ද? ડોක්ටර් අපි මේ හැපීට ෆුල් බොඩි චෙක් අප් එකක් කරමු. මේ නෑ ජිල්බු මේ වෙලාවේ මෙඩිකල් චෙක් අප් එක කරන්න තියෙන්නේ ඔයාටනේ. මට ඉතින් ඕක ඕන වෙලාවක් කරන්න පුළුවන් නේ.
මේ වෙලාවේ හැපිට තමයි වැදගත්. එහෙම නේද ડોක්ටර්? ඔව් හරි. මං ඉක්මනට ගිහලා මේක චාරිසට ගිහලා එන්න. මාගේ චෙකප් එක කරන්නේ පස්සේ කියලා. හරිනේ? හරි එහෙනම් අපි ඔක්කොටම කලින් එක්ස්රේ එකක් දවසක් කරමු. වල හැමදෙනෙක්ම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා රේඩියෝ අධිපති YouTube channel එකේ තවත් brand new රොකී මොනවාරි කරන්න භූතයින් එක්ස්රේ වලට අහු වෙන්නේ නෑ අපේ රහස එළි වෙයි. භූතය අහුණට එක්ස්රේ වලට අනිවාර්යෙන් මිනිස්සු අහු වෙනවනේ. හරි ඔයලා මෙයා දැන් එළියට යන්න. අනේ මේ ලයිට් උනේ කොහොමද එක පාටම? හැපි දැන් ඔයා මෙතන ඉක්මනට අතුරුදහන් වෙන්න. මමත් පුළුවන් තරම් ඉක්මනට මෙතනින් පැන ගන්න ඕනේ. අයියෝ මේක ලොකු අවුලක් තියෙනවනේ මේ බලන්නකෝ. අවුලක් බොහොම ලොකු අවුලක්. අවුලක් මේකේ තියෙන්නේ හැපීගේ ශරීරය තරමට එක්ස්රේ එකක් නෙමෙයි. මේකේ තියෙන්නේ හරියට ඔය ළමයාගේ ශරීරය වගේ. අනිවාර්යයෙන්ම මෙයාගේ ආයෙත් චෙකප් එකක් කරන්නම වෙනවා. ආයෙත් චෙක් කරනවා. මම දන්නවා භූතයන්ගේ උෂ්ණත්වය අහුවෙන්නේ නැහැ කියලා. මොකද කරන්නේ හා? උණු වතුර ජෝගුවක් දැන් වැඩේ හරි. වැඩේ හරි. ඕ අපොයි දෙයිනේ මට නම් මේක හිතා ගන්නවත් බෑ. ඇත්තමයි මේක නම් ඉමර්ජන්සි කේස් එකක්. රොකී සෝරි හැපි මටත් ඉතින් වෙන කරන්න දෙයක් තිබුණේ නැහනේ. මොකද උනේ ડોක්ටර්? මේ බලන්නකෝ මගේ ඔළුවත් එක කැරකිනවා මෙයාට 108ට උඩ නැගලා. අනේ මට නම් දැන් පිස්සු වගේ. මගේ අම්මා නම් කියලා තියෙනවා උණ වැඩි වුණාට පස්සේ සීතල වතුරෙන් පොඟවපු රෙදි කෑල්ලක් නළල තිබ්බහම හරි කියලා. ඊළඟට ඉන්ජෙක්ෂන්. වතුර පොගවපු රෙදි කෑල්ලක් එපාස. නෑ අපේ හැපිට උණ නැහැ. අනේ ඉතින් මේ ડોක්ටර් කියනවානේ හැපිට උණ තියෙනවයි කියලා. එහෙම නේද සර්? ජිල්බෝ ඔයාට උණ හැදීගෙන නෑ නේද? ඔයා හොඳ දේවල් කියන්න පටන් අරගෙනනේ. එයා කිව්ව කතාව හරි. මං වතුරයි පටි කෑල්ලකෝ අරන් එන්න. කමක් නෑ නේද ડોක්ටර්? ඒකට කමක් නෑ. එතකම් මං මෙතන තියෙන අනිත් දේවල් බලාගන්න. ජිල්බු මම ඔක් කරන්නම්. ඔයා ගිහිල්ලා මෙඩිකල් චෙකප් එක කරගන්නකෝ. මගේ මෙඩිකල් චෙකප් එක ගැන මම බලා ගන්නවා. දැන් ඊට වැඩිය හැපි ගැසනීපේ ලොකුයි. මම මේක කරන්නම්. මං කරන්නම්. නෑ මං කරන්නම්. අයියෝ මේ ඔලු අදනම් රහස් ටික එළිවෙයි වගේ. අයියෝ ජිල්බෝ එයාට සැකිල්ලක් එකක් නේ. දෙන්න මං ඕක අපව අදාළ තැනින් තියන්නම්. දැක්කද? ඒක ලස්සන්ට හරි ගියා. ඒත් මේක නම් හරි අමුතු ඔලුවක්. මේ ඇට සැකිල්ලට නම් මේ ඔලුව ගැලපෙන්නෙම නෑ. මොකක්ද ඒකට හේතුව? මේ හැපි කොටද ගියේ? එයාට ගොඩක් සීතලයි කිව්වනේ. සමහර විට මං හිතන්නේ එයා එළියට යන්නේ නැති. හැපිව හම්බුන්නේ නැත්තම් මගේ මෙඩිකල් චෙකප් එක තමයි කරන්න වෙන්නේ. මං ගිහින් එයාව එක්කන් එන්න. කොහොම හරි ජිල්බු එළියට ගියා. දැන් ඉතින් ඔයාව ඔයාගේ එකට හයි කරන්න තමයි තියෙන්නේ. අන්තිමේදී මම බේරුණා. අනේ මගේ තොප්පිය.
අද අපි අහුවෙන්න ගිහින් 99න් තමයි බේරුනේ යාළුවා. මේ හැපි නම් කොහෙට ගියාද මන්දා? හැපි ඔයා කොයිලාද මෙතෙන්ට ආවේ? ජිල්බෝ මෙතන මොකද්ද වෙන්නේ කියලා කියනවද? thank you ජිල්බු. ඔයා නිසා මට හොඳ වුණා. ඔව් සර්. අද දවසේ ජිල්බු හැපීට ගොඩාක් උදව් කළා. දැන් හැපීට ගොඩාක් හොඳයි. දැන් ජිල්බුගේ චෙකප් එක කරන වෙලාව. මගේ මෙඩිකල් චෙකප් එකක්. හරියට හරි. දොස්තර මහත්තයෝ දැන් ඔයා ජිල්බුගේ චෙකප් එක කරන්න. හරි එහෙනම් මුලින්ම අපි ඔයාගේ දත් ටික කොහොමද කියලා බලලයිමු. එපා මට ඔය චෙකප් එක කරන්න බෑ. ඒ ජිල්බෝ නවතින්න. ඕම නවතිනවා ළමයෝ ජිල්බෝ. Elephant House made Max Pops. පොඩි පොප් එකක්